හරි. අද කතා කරන්නේ කණ්ඩාංක ජ්‍යාමිතිය කියන පාඩම. එතකොට මේක මැත්ස් පාර්ට් එකට අදාළ පාඩමක්. එතකොට මේ පාඩමේ ඔයාලට ඕනේ. ඒ කියන්නේ කොටස් තමයි කතා කරන්නේ. මුලින්ම කණ්ඩාංක ජ්‍යාමිතියේදී අපි කතා කරන්නේ කණ්ඩාංක තලය. මුලින්ම කතා කරන්නේ කණ්ඩාංක තලය ගැන. මේ කණ්ඩාංක තලයක් පාවිච්චි කරනවා යම් ලක්ෂයක පිහිටීම දක්වන්න. එතකොට අපි ගත්තත් එහෙම කණ්ඩාංක තලයක් ගත්තත් එහෙම අපි සිරස් අක්ෂයට කියනවා y අක්ෂය කියලා, සිරස් අක්ෂයට කියනවා x අක්ෂය කියලා. මේ ඡේදනය වෙන ලක්ෂයට අපි මූල ලක්ෂය කියලා කියනවා. එතකොට මේ කණ්ඩාංක තලය ගත්තොත් එහෙම මෙන්න මේ x අක්ෂයේ දකුණු පැත්තෙන් තියෙන දිශාවට අපි x අක්ෂයේ ධන දිශාව කියලා කියනවා. එතකොට 1 2 3 4 5 විදිහට ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ x අක්ෂයේම වම් පැත්තෙන් තියෙන කියන බිඳුවට අනිත් පැත්තෙන් තියෙනවට අපි ඍණ 1 ඍණ 2 ඍණ 3 විදිහට ඔයාලට ලකුණු කරන්න පුළුවන්. ඊළඟට අපි සිරස් අක්ෂය සැලකුවොත් සිරස් අක්ෂයේ උඩින් තියෙන කොටසට අපි කියනවා y අක්ෂයේ ධන දිශාව කියලා. ඒ කියන්නේ 2 3 4 5 විදිහට ලකුණු කරන්න පුළුවන්. පහළින් තියෙන කොටස් ඔයාලට ඍණ 1 ඍණ 2 ඍණ 3 විදිහට ලකුණු කරන්න පුළුවන්. එතකොට මේක ගත්තොත් මේ කණ්ඩාංග තලයේ මෙයාට කියන x අක්ෂයේ ධන දිශාව. ළඟට මෙයාට කියනවා y අක්ෂයේ ධන දිශාව කියලා. මේ පැත්ත x අක්ෂයේ ඍණ දිශාව, ඊළඟට මේ පැත්ත y අක්ෂයේ ඍණ දිශාව විදිහට සලකන්න පුළුවන්. එතන මේ කණ්ඩාංග තලයක් අපි පාවිච්චි කරන්නේ යම් ලක්ෂයක පිහිටීම කියන්නේනේ. අපි උදාහරණයක් විතර ගමු. මෙන්න මෙතන a කියලා ලක්ෂයක් තියෙනවා. එතකොට මේ a ලක්ෂයේ පිහිටීම වාට ලියන්න පුළුවන් එහි කණ්ඩාංක මුලින්ම x කණ්ඩාංක. සාමාන්‍යයෙන් අපි කණ්ඩාංකයක් ලියන්නේ x, y කියන අනුපිළිවෙලට. එතකොට x වල කණ්ඩාංක a වල කණ්ඩාංක ගත්තොත් ඔයාලට x කියන්නේ 2යි y කියන්නේ ධන 1යි. එහෙනම් 2, ධන 1 කියලා ලියන්න පුළුවන්. ඊළඟට ආයි මම මේ පැත්තෙන් කණ්ඩාංකයක් ගත්තොත් එහෙනම් මෙන්න මේ b කියන කණ්ඩාංකය ගත්තොත් එහෙනම් b වල කණ්ඩාංක ඔයාලා ලියන්න පුළුවන් x කියන්නේ ධන 4යි y කියන්නේ ඍණ 3යි විදිහට. ඊට ආයි මම මේ හරියෙන් කණ්ඩාංකයක් ගත්තොත් මෙතන c කියලා ලක්ෂයක් තියෙනවා නම් c වල කණ්ඩාංක වලට ලියන්න පුළුවන්. c වල x කියන්නේ ඍණ 3යි y කියන්නේ ධන 5යි. ආයි මේ පැත්තෙන් අපි කණ්ඩාංකයක් ගත්තා. මේ d කියන කණ්ඩාංකය ගත්තා. එතකොට x කියන්නේ ධන 4යි y කියන්නේ ධන 3යි. ඔන්න ඔය විදිහට ඔයාලට කණ්ඩාංක ටික ලකුණු කරන්න පුළුවන්. හරිද? එතකොට මේ කණ්ඩාංක තලයේ අපිට මෙන්න මේ ලක්ෂය ආකල්ලි වෙලා ඔයාලට ඕන සරල රේඛා නිර්මාණය කරගන්න පුළුවන්, පරාවලයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔන්න ඔය කොටස් දෙක තමයි කතා කරන්නේ. එතකොට මේ කණ්ඩාංක තලයේදී කණ්ඩාංක ජ්‍යාමිතිය කියන කොටසේදී ඔයාලට මුලින්ම කතා කරන්න තියෙන්නේ ඒකජ ශ්‍රිත. මුලින්ම කතා කරන්න තියෙන්නේ ඒකජ ශ්‍රිත ගැන. එහෙනම් ඒකජ ශ්‍රිතයක් ගත්තට පස්සේ අපි ඒකජ ශ්‍රිතයක් කියලා කියනවා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර වලට. එතකොට ඒකජ ශ්‍රිතයක් ගත්තොත් හැමතිස්සෙම නිර්මාණය වෙන්නේ x අක්ෂය, y අක්ෂය සහ බිඳුව විදිහට ලකුණු කරොත් සරල රේඛාවක් තමයි නිර්මාණය වෙන්නේ. මේ සරල රේඛාවේ සමීකරණය අපි කියනවා y සමානයි mx ධන c කියලා. හරි. එතකොට මේකේ මේ පද ටික ගත්තොත් අපි y සමානයි mx ධන c නේ ලියන්නේ. එතකොට මෙන්න මේකෙන් ගන්න සරල රේඛාවේ අනුක්‍රමණය. ඊළඟට c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. ඔය දෙක ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. කියන්නේ මොකද්ද? ඒකජ ශ්‍රිත වල අපි කතා කරන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර ගැන. ඒකේ අනුක්‍රමණය අන්තක්කරණය කියන්නේ මොකක්ද? ඒක හොයාගන්නේ කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. හරි. එතකොට මම මුලින්ම ගියොත් එහෙම අනුක්‍රමණය කියන එකට. හරි. අනුක්‍රමණය කියන එකට ගියොත් සරල රේඛාවක අනුක්‍රමණය කියලා කියනවා අපි y අක්ෂයේ සරල රේඛාවක අනුක්‍රමණය කියලා කියනවා යම්කිසි සරල රේඛාවක් x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ ටැන්ජන් අගයට. හරිද? ඒක ටිකක් අමාරුයි වගේ අපි නිකන් බලමු. මෙයා x මෙයා y.
එතකොට සරල රේඛාවක් තියෙනවා මෙන්න මේ විදිහට. මම මෙයාගේ ඛණ්ඩාංකය හොයාගන්න. මම මෙයාට x1 කියලා කියනවා. මෙයාට y1 කියලා කියනවා. මෙතනින් අපි ඊළඟ ලක්ෂය ගත්තොත් එහෙම මෙයාට x2 කියලා කියනවා. මෙයාට y2 කියලා කියනවා. එතකොට මොකක්ද කියන්නේ? සරල රේඛාවකගේ අනුක්‍රමණය සමාන වෙනවලු y අක්ෂය සමග y අක්ෂයේ ධන දිශාව සමග. එහෙනම් sorry x අක්ෂයේ ධන දිශාව. x අක්ෂයේ ධන දිශාව කියන්නේ මෙයානේ. හරි එයාගේ එයත් එක්ක හදන කෝණේ tan නගයට. ඒ කියන්නේ මෙන්න මෙතන හදන කෝණේ tan නගයට සමාන වෙනවා. දැන් tan θ. ඔයාලා දන්නවා ත්‍රිකෝණමිතිය පාඩමේදී කතා කරනවා tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියලා. හරි. එතකොට මේකේ සම්මුඛ පාදය බද්ධ පාදය කියන දෙක හොයාගන්න ඕනේ. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය ගැන අපි කතා කරන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතනට අගේ තමයි ඔයාගේ සම්මුඛ පාදය වෙන්නේ. ඊළඟට මෙන්න මෙතන ඉඳන් මෙතනට අගේ තමයි බද්ධ පාදය වෙන්නේ. එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර නිහාන් තියෙන අපි නිකන් හිතමු මෙතන තියෙන්නේ 5 මෙතන තියෙන්නේ 3 කියලා. එතකොට මේ දිග හොයනවා 5න් 3ක් අඩු කරන එක තමයි කරන්නේ. එහෙනම් හැමතිස්සෙම මොකද්ද? ඔයාට පුළුවන් x2 ගෙන් හොයාගන්න ඕනේ බද්ධ පාදයනේ. එතකොට මේ x2 ගෙන් කවද අඩු කරන්නේ? x1 අඩු කරන්න පුළුවන්. එතකොට සම්මුඛ පාදය හොයනකොට ඒත් එහෙමයි. ඔයා නිකන් හිතන්න මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ 6 වගේ කියලා. එතකොට 6න් 2ක් අඩු කරලා ඔයාට මේ දිග 4යි කියලා ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද ඔයා කරන්නේ? y2 ගෙන් y1 අඩු කරනවා. එහෙනම් සරල රේඛාවක අනුක්‍රමණය හොයන්න. එහෙම නැත්නම් අනුක්‍රමණය සමාන වෙනවා y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 කියන කොටසට. ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියන එකට. හරි. අපි නිකන් ගානකට මේක දාලා බලමු. හරි. සරල රේඛාවක් තියෙනවා. ඒ සරල රේඛාවේ ඛණ්ඩාංක අපි ගමු 2,3. අනිත් සරල ලක්ෂයේ ඛණ්ඩාංක අපි b කියලා ගමුකෝ මෙයාව. එතකොට මෙයා 4,8. එතකොට මෙයාගේ මොකක්ද අනුක්‍රමණය හොයන්න කියලා කියනවා. එතකොට මම මුලින්ම කරගන්න ඕනේ මෙයාව x1 y1 කියලා පළවෙනි ඛණ්ඩාංකය ලකුණු කරගන්න ඕනේ. දෙවෙනි ඛණ්ඩාංගය x2 y2 කියලා ලකුණු කරගන්න ඕනේ. එතකොට මේකේ අනුක්‍රමණය හොයනකොට කොහොමද අනුක්‍රමණය සමානයි y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. නම් y2 කියන්නේ කීයද? 8යි. 8 ඍණ 3 බෙදීම x2 කියන්නේ 4යි. 4 ඍණ 2යි. 8න් 3ක් අඩු කරත් එහෙම අපි 5යි කියලා ගන්න පුළුවන්. 4න් 2ක් අඩු කරත් 2යි. එහෙනම් මේ සරල රේඛාවේ අනුක්‍රමණය 5 බෙදීම 2යි. එහෙනම් මේකේ සූත්‍රය එක කොටසක් වලට හදාගන්න පුළුවන්. මොකද y සමානයි mx ධන c නේ මෙයාගේ සමීකරණය. එහෙනම් y සමානයි 5 බෙදීම 2යි x ධන c කියලා ලියන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. තව ගානක් බලමු. හරි. අන්න තව ගානක් ගත්තොත් මෙයා ඍණ 3,2. මෙයාට p කියලා දානකොට මෙයා ධන 3,14. හරි. එතකොට මේකෙදි මොකද කරන්නේ? ඔයාට අනුක්‍රමණය හොයන්න කියනවා. අනුක්‍රමණය සමානයි y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. ඒ කියන්නේ y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. මෙයාව දාගන්න x1 y1 x2 y2 කියලා. y2 කියන්නේ 14යි 14 අඩු කිරීම 2 බෙදීම මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. x2 කියන්නේ 3යි. 3 අඩු කිරීම x1 කියලා කියන්නේ ඍණ 3යි. එහෙනම් 14න් 2ක් ඔයාලට කෙලින්ම අඩු කරන්න පුළුවන් ගියත් 12යි කියලා. හැබැයි මෙතන 3 ඍණයි ගුණ වුණොත් උත්තරේ ධන. එහෙනම් 12 බෙදීම 6 සමානයි මේ සරල රේඛාවේ අනුක්‍රමණය කීයක් වෙනවද? 2ක් වෙනවා. මෙයාගේ සමීකරණ ලියන්නත් පුළුවන් y සමානයි mx ධන c තමයි වදන්න සමීකරණේ. එහෙනම් y සමානයි 2යි x ධන c කියලා ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට සරල රේඛාවක අනුක්‍රමණය හොයාගත්තට පස්සේ ඕනනම් අන්තක්ඛණ්ඩය හොයන්නත් පුළුවන්.
අන්තක්ඛණ්ඩය හොයන්න ඔයා කැමති ලක්ෂයකට ආදේශ කරන්න පුළුවන්. මම නිකන් මෙයාගේ අන්තක්ඛණ්ඩය හොයන්නම්කෝ. හරි. එතකොට මම මුලින්ම කරන්නේ ඔයා සමීකරණයක් හොයාගත්ත දැන් y සමානයි 2x ධන c කියලා. මම p ඛණ්ඩාංකයට ආදේශ කරනවා. p ඛණ්ඩාංකයට ආදේශ. එතකොට p ඛණ්ඩාංකයට ආදේශ කරොත් එහෙම p වලදී x කියන්නේ ඍණ 3යි. y සමානයි 2x ධන c x කියලා කියන්නේ ඍණ 3. 2 ගුණ කිරීම ඍණ 3 ධන c. y කියලා කියන්නේ ධන 2යි. එතකොට 2යි සමානයි දෙවරක් 3 6යි ඍණ 6යි ඍණ 6 ධන c. එහෙනම් මෙයා මේ පැත්තට ගෙනාවොත් 2 ධන 6 සමානයි c. එහෙනම් 8 සමානයි c කියලා එනවා. එහෙනම් ඔයාලට මේ සමීකරණය ලියන්න පුළුවන් මේ සරල රේඛාවට අදාළ y සමානයි 2x ධන 8 කියලා. එතකොට ඔහොම තමයි සරල රේඛාවක සමීකරණය හොයාගන්නේ. හරි. මම මේ ගානත් හදන්නම්. මේකෙත් දැන් ඔයා දන්නවා මොකද්ද? අනුක්‍රමණය දන්නවා. එතකොට අනුක්‍රමණය දන්න හින්දා ඔයාලට ලියන්න පුළුවන් y සමානයි 5 බෙදීම 2x ධන c කියලා. මම මේකෙදි b ඛණ්ඩාංකයට ආදේශ ගන්නවා. b ඛණ්ඩාංකයට ආදේශය. b ඛණ්ඩාංකයට ආදේශ කරොත් මොකද්ද වෙන්නේ? ඔයා දන්නවා එයාගේ x අගය 8යි. y සමානයි 5 බෙදීම 2x ධන c. නම් y කියන්නේ 8යි 5 බෙදීම 2 ගුණ කිරීම x කියන්නේ 4යි. ධන c. ඒක දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි 5 4ක් 2 10යි. 10 ධන c සමානයි 8යි කියලා එනවා. ඒතර මේ ධන 10ම හිටගෙන આવත් 8 ඍණ 10 සමානයි c. c සමාන වෙනවා ඍණ 2කට. එහෙනම් මෙයාගෙත් ඔයාලට සමීකරණය ලියන්න පුළුවන් y සමානයි 5 බෙදීම 2යි x ධන c කියන්නේ ධන නෙමෙයි ඍණ 2යි කියලා. ඕක තමයි එතකොට මුලින් හදපු ගානට අදාළව සමීකරණය වෙන්නේ. හරි.